කොහොමද යාළුවනේ අදත් වීඩියෝ එකක් අරන් ආවා. ඇඹරැල්ල වගේක් හම්බුණා මට. මේ උයලා කන්නත් බෑ වගේ. ඒක නිසා මේකෙන් මේ චට්නි එකක් හදන්න තමයි හැදුවේ. දැන් මේ ඇඹරැල්ල ටික සුද්ධ කරගෙන ඉවරයි. දැන් මේ ටික මම තලා ගන්න හැදුවේ මේ අපලත් රසයි මේක. තැලුවම තව රස නිසා දැන් මේ අර තලාගත්ත ඇඹරැල්ල ටිකක් සෝදගත්තා. මේ සෝදගෙන මේ විදිහට දාගත්තා. දැන් මම ජීනි මේස හැඳි දෙකක් වගේ කළු කරගත්තා පොඩ්ඩක්. කළු කරගෙන මේක මේ වතුර මේස හැඳි දෙක තුනක් වගේ එකතු කරා. දැන් සීනි ග්‍රෑම් 250ක් විතර දැම්මා. ඇඹරැල්ල 500ක් වගේ තියෙන නිසා සීනි ග්‍රෑම් 250ක් විතර දැම්මා. දැන් මේකට කුරුදු පොතුයි උගුරු ටිකක් වැඩියෙන් තලලා දාගත්තා. එනසල් කරාමුඩක් ටිකකුත් දාගත්තා. ඊට පස්සේ මේකට මේ ඇඹරැල්ල ටික එකතු කරනවා දැන්. ඊට පස්සේ මේකට ගම්මිරිස් කුඩු ටිකකුයි මිරිස් කුඩු මේස හැන්දක් වගේ ලුණු ටිකකුයි එකතු කරගන්නවා. දැන් ඔන්න චට්නිය හරි අපේ. මෙන්න මේ ගානට මේ වලද ගෑවෙන්නෙත් නැතුව මෙන්න මේ ගාන වගේ වෙනකොට දැන් ඇති. දැන් මේ චට්නි එක දැන් ටිකක් නිවිලා තියෙන්නේ. මේක දැන් මේ කල් තියා ගන්න වගේ ඕනනම් ගොඩක් හදාගෙන මේක නම් ඉතින් අපිට මේ දවසින් දෙකකින් අපි නම් කාලා ඉවර වෙනවා. ඒ වුණාට කාට හරි ගොඩක් හදලා මේක කල් තියා ගන්න වගේ ඕනනම් මේ වගේ මේ ගෙදර ඔය ජෑම් ගෙන ජෑම් බෝතලයක් වගේ මෙහෙම මේ උණු වතුර ටිකක් හොඳටම උණු වෙච්ච උණු වතුර එකකට දාලා මේ විදිහට මේ ජීවාණුහරණය කරලා අරගෙන මේක මේ දාගත්තා නම් මේක මේ ටිකක් මාසයක් එකමාරක් වගේ වුණත් තියා ගන්න පුළුවන්. දැන් මම මේ විදිහට මේ බෝතලයට දා ගන්නවා මේ ටික. නිමෙන් ඇරලා වුණේ දා ගන්න.